අපේ අප්පෝ බොයිස් මේ අර ගිෆ්ට් එක දීලා නැත්තම් මට ඔක අමතක වෙනවා. ඕකේ බොයිස් ඉතින් අපි ගන්නවා ප්ලේයර්ස්ලා මචං 18 දෙනෙක්. හරි. අපි මචං ප්ලේයර්ස්ලා 18 දෙනෙක් ගන්නවා. හරිද? ප්ලේයර්ස්ලා 18 දෙනෙක් අරගෙන බොයිස් ඔයාලා යන්න ඕන. ඔයාලා යන්න ඕන බොයිස් අර පීක් වල එහා පැත්තේ තියෙන ගාඩන් එක පැත්තේ නෙවෙයි ගාඩන් එක පැත්තේ කෙලින්ම එහා පැත්තේ තියෙන්නේ. අන්නේ එහා පැත්තේ නිකන් අර තියෙනවනේ කොටුවක්. පොඩි කොටුවක්. අන්නේ කොටුව ඇතුළු ඔයාලා කරන්න තියෙන බඩ ගාන්න. හරිද? බඩ ගාගෙන ඉන්න ඕන. හරිද? ඉතින් බඩ ගාගෙන ඉඳලා ඒ කියන්නේ ඔයාලා ඒක ඇතුළේ බඩ ගගා ඉන්න ඕන පොඩි. අර මේකක් තියෙන නිකන් අර මොකක්ද ඒකට කියන්නේ? අර පීක් වල ගාඩන් එක පැත්තේ අනිත් පැත්තේ තියෙන මොකක්ද ඉසුරු? හරි අර වාඩි වෙන පුටුවක පිටිපස්සේ පුටුවට මේ පැත්තේ තියෙන අර කොටුව තියෙන ඒ කොටුව උඩට නැගලා ඔයාලා ඒක ඇතුලේ බඩ ගගා ඉන්න ඕන 18 දෙනාම. හරිද? අපි නැගිටින අයට වෙඩි දීලා මරනවා. හරිද? අන්තිමට ඉතුරු වෙන කෙනාට gift එකක් දෙනවා. බඩ ගාගෙනම ඉන්න ඕන. හරිද? බඩ ගාගෙන එක තැනට වෙලා හිටියොත් ඒත් ගන්නවා. ඒ කියන්නේ බඩ ගාගෙන ඔයාලා එහෙට මෙහෙට යන්න ඕන. හරිද? ඉතින් එක තැන මේ බඩ ගාගෙනම ඉන්න එක්කෙනාට gift එක දෙනවා. අර නැගිටින එක්කෙනාට gift එක හම්බ වෙන්නේ නැහැ. හරි? මේ උඹ කට්ටියට බාධා කරපන් ඈ. අය දන්නවනේ ඉතින් නෑ. ඔන්න බොයිස් අපි කස්ටමර් ගන්න පාස්වර්ඩ් 2500 බැට් රොයල් අපි ගන්නේ කට්ටිය සීමිත සංඛ්‍යාවක් 20යි ගන්නේ 20ක් වෙනකන් සීමිත කරලා තියෙන්නේ මේක අපි මිලි එකක් දාමු රිවයිවල් නෝ HP 200යි ඊට පස්සේ ඕකේ බොයිස් ඔයාලට එන්න පුළුවන් අපේ කස්ටමර් එකට 97 98 64 97 පාස්වර්ඩ් එක මචං 555 බොයිස් ලයික් කරමු හැමෝම ලයික් කරමු මට එකවරම් පිස්සු හැදෙනවා බා උල කපන්න යන්නත් ඕන. ඕකේ බොයිස් අපි යමු මැච් එකට. ඕකේ බොයිස් මේ ඉන්නේ අපේ සිවන්යා ලයිට් තරගය. සිවන්යා ලයිට් තරගාවලිය අපර මේක මචං මේ ගොන්ජහුටම ආවාගේ මේකේ මුන්ට හින්න තියෙන්නේ. අම්මට සිරි මේකේ එහෙම කොහොමද අඩා සිවන්යා වාගේ යන්නේ? අම්මට සිරි ගස් ලබු දෙක ඇතිල්ලිලා මේකිට මාර කේසයක් වෙන්නේ. මේකේ ගියා මේකේ නම් කො මේකේ නම් අවුලන්නේ මේකේ පිටලෑල්ල වාගේ මේ කවන්නේ. මේ කාගේ නම් මූබට ගන්නෑ. මේ කාගේ නම් අදා ගාන්ටාරේ ගැලවෙනවා. හරි කමන්නේ. මේ මොකද? මගේ අඩා ගෝල්ඩ් 20ක් හම්බුණා 10යි හරියට හරි. ඕකේ බොයිස් ඉතින් අපි බලාගෙන ඉමු. සිවන්යා ලයිට් තරගාවලිය. පීක් යන්න ඕනේ ගොන් කෙලවල් වගේ පීක් වලට තමයි යන්න තියෙන්නේ. යම ඕකේ මං හිතන්නේ රාජකීය සේනාව පීක් බලා පියනගෙන ආකාරයක් අපිට බලා ගැනීමට හැකියාවක්ම තියෙනවා. පුදුම හැකියාවක් තියෙන්නේ. රාජකීය සේනාවේ එක පුද්ගලෙක් මත යටින් යනවනි බා. මෙන්න මේ කොටුව ගැන තමයි බොයිස් සඳහන් කරේ. මේක තමයි බොයිස් අපේ රාජකීය කොටුව. හරිනේ ඉතින් පුකේ අමාරුව දැන් නෑනේ මේ වෙඩි තියන්න දැන් මිලි කියන්නේ හොඳම මිලි වෙනවා. දැන් වෙපන් නෑ කොහෙන්ද හොයාගන්නේ බා? මේ කස්ටමර් එක දන්නේ නැති එකෙක් ඉන්නවා. ඌ කස්ටමර් එක ගැන කිසිම අවබෝධයක් නැති එකෙක්.
ඌ මචං මේ මොකද්ද? නිදි වදින්න ආවා ඒක. හරිනේ ඔය නිදි වැදුනනේ දැන්. ඕකේ බොයිස් අපි අරන් අපි වෙපන් එක කරයියන්. තරඟ ආරම්භ කරමු. තරඟ ආරම්භ කරන්න වෙපන් එක කරයියන්. මට දිලි ෂොට් ගන්න හැමෝ පැක් කියන්න මචං. 12 පැක් කියා. හරි 12 පැක් කියා මදි නේද බං 14ක් එපයි. තව හැමෝ පැක් එකක් අරගෙන තව හැමෝ පැක් එකක් කරන් තව හැමෝ පැක් එකක් කරන් අඩෝ. තරගය ආරම්භ කරන්න ඕන. තරගය ආරම්භ වෙලා ඇත්තේ මං හිතන්නේ දැනටවත්. ඒ වුණාට මම තරගය ආරම්භ කරන්න ඕන. ඕකේ පොඩ්ඩේ ඉඳන් සිවන්යා ලයිට් තරගාවලි බොහොමත් ඉක්මනින් ආරම්භ කරනවා. කොයි. මොකක් පැක් එකේ දීපන්. ඕකේ අපි යන්. ඕකේ මං හිතන්නේ සිවන්යා ලයිට් තරගාවලි. වෝල් ගහන්නේ උගේ අට කෙලෝලා ගන්නේ ඈ. ඕකේ බොයිස් සිවන්නා ලයිට් යන ගාවලිය මේ මොහොතේ සිට ආරම්භය පළමු බොයිස් අන්න නැගිට්ට එකෙක්. ඕකේ ප්‍රථම ක්‍රීඩකයෙක් මචං ජීවිතෙන් සමුගන්නවා සිවන්නා ලයිට් යන ගාවලිය මං හිතන්නේ අපේ මේ එන බොයිස් මෙන්න මේ පුද්ගලයා ඔය නැගිට්ටේ ඌ තමයි මචං තරඟ කඩා මට සිරි වෙන එකට තමයි වැදුනේ. මේ ඉන්න මචං තරඟ කඩා කප්පල් කරු. හරිද මේ ඉන්නේ තරඟ කඩා කප්පල් කියන ඩයල් එක. හරි අන්න Quadra kill. Dominating. හරි අපි වරකට එකා බැගින් මේවා කරමු. මේ වරකට එකා බැගින් සිවන්යා ලයිට් එකත් වරකට එකා බැගින් වරකට එකා බැගින් අන්න නයිස් තව කීපෙද නයි නයිස් මේ එක බුලට් එක ගානේ ගහන්න ඕනේ බා. ඕකේ සිවන්යා ලයිට් එක ලයිට් වර්ෂන් එක මචං ලස්සන යනවා. මට ගාපි අන්න අනේ පුංචි කෙල්ලේ අම්මට සිරි හරිනේ අපේ තරඟ මචං තෝගේ ආච්චිට හාල් කරන්න ගොන් ඇටවල්ලා මේ මෙන්න මූ වෝල් ගැහුවා. ඕකේ අවසාන 1 2 3 4 දෙනා ඉන්නේ. මම මූ මුට මචං අපි දෙන්න ඕනේ මේ මම මචං මූ නැගිටවන්න බලන්න ඕ. ඒ මූ නැගිට වෙන්නේ නැහැ නේ බා. මේ මුන් ටික නැගිට වෙන්නේ නැහැ නේ. ආයි බෝල් ගහන එකම මරලා දානවා. හරි. Killing spree. ඕකේ අවසාන 4 දෙනා ඉන්නේ. එක තැන හිටියෝ මරනවා. මට කියලා මැරුම් කන්න එපා. ඕකේ අවසාන 4 දෙනා. අවසාන 4 දෙනා එක තැන හිටියෝ මරනවා. එක තැන ඉන්නේ. දුවපි. මූ එක තැන ඉන්නේ. මූ මද එක තැන කරගෙන්නේ. මේ මූ බොරුකාරයෙක් මේ. අන්න හරි. අන්න යන. නෑ මූ මේ බොරු කරන්නේ මේ. මූ බොරුද කරන්නේ කො සෙට් එක කියන්නේ. ටගල කමෙන්ට් එකක් දාන්න මූ බොරුද කරන්නේ. හරි. බොරු කර හරි දැන් ඉවර. මේ මූ බොරුද කරන්නේ. මේ නැගිට වෙන්නේ නැහැ නේ මුන් ටික. මුන් නැගිට වෙන්නේ නැහැ නේ. හලෝ. කැරකෙන්නේ නැතුව ඉඳින්කො මරණකම්. Killing spree. ඕකේ ලාස්ට් මෑන්. මේ බොරුව කරන්නේ. දුවපි පුකට කොටන්නේ. පුකට කොටන්න කලින් දුවපන්. පුකට කොටන්න කලින් දුවපන්. gift එක දෙනවා ඩයමන්ඩ් 500යි මේ පාර. ඩයමන්ඩ් 500යි.
මේ මූ බොරුව කරන්නේ පුකට කොටන්න කලින් දුවපිය. දුවපිය බොරු මේ බොරු කරන්න බෑ. ඔළුවට කෙරුණා නම් මන් දන්නේ නැහැ. ඉතින් ඒ උඹලා යන්න තියෙනදානේ. උඹලා යන්න තියෙනද ඔළුවට කෙරුණා කියලා ඒවට මම පලි නෑ. අඩෝ නෑ වා. ඒ මුන් නැගිටින්නේ නෑනේ බා. ඒ මුන් නැගිටින්නේ නෑනේ බං. අර නිල්ලකා නැගිට්ටා බං. නිල්ලකා නැගිට්ටා. අම්මට ඉතින් එහෙමද මන් දැක්කේ නෑ. හරි බොයිස් නිල්ලකා නැගිට්ටලු. උඹ වංචාකාරයෙක් හරිද? තෝ මචං මෙච්චර වෙලා අපිට කරපු අපහාසෙට මේකයි පුකට කොටලා මරමු. පුක් අයිදා පුක් මන්තා බණ්ඩල් එක කරගෙන ගම්. පුක් මන්තා. Killing spree. මිනිහටත් එක්ක දෙමු. කොයින්. Okay boys, ඉතින් මෙතන ඉන්න අපේ ජයග්‍රාහකයා. nice. ඉතින් වෙන්න අපේ ජයග්‍රාහකයාට අපි දෙනවා අපේ ගුණ එක දීලා අපි මුට සදාචාරාත්මක විල්ලනවා. මෙතෙන්ට මේ තියෙන්නේ වෙප ඕකේ වයිස් ඉතින් මේ පැත්තෙන් අපේ ජයග්‍රාහකයා මේ පැත්තෙන් හමු වෙනවා අපිට සෙන්සුයිසි සොයින් ක්වින් කෝන් කින් චොන් තමයි බොයිස් අපේ ජයග්‍රාහකයා තමයි මේ ඉන්නේ අපි බොයිස් යමු යාට gift එක ලබා දීමට. ඉතින් ඩයමන්ඩ් 500ක gift එකක්